ආයුබෝවන් පින්වත්නි තමන් සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අද අපි වරන්දම් බලන්න ඕනේද? වරන්දම් බලන එකේ ප්‍රයෝජනයක් තියෙනවද ආචාර්යතුමා? ඇයි වරන්දම් බලන්නේ? මේ ටික අපි බලමු. සාමාන්‍ය වරන්දම් බැලීම අද හියේ පටන් ගත්ත දෙයක් නෙමෙයි. මීට පෙර අවුරුදු 10කට කලින් ඉඳලා මේ ගැළපීම ගලපන්න ඕනේ මෙහා දේවල් තිබුණා. නමුත් ඒ කාලේ ක්‍රමයක් තිබුණා, බලන්න ඕනේ විදියක් තිබුණා. ඒ හනුව ක්‍රියාත්මක වුණ දැන් අපි බලන උමනානේ දේවල් තමයි ගොඩාක් දුරට අපි බලන්නේ. අපේ රටේ ජනතාව මතක තියාගන්න අපි මේ පොරන්දම් බලන්නේ අහවල් කෙනාට ආවල් කෙනා ගැළපෙනවද කියන එක බලන්න නෙමෙයි. ආවල් කෙනාත් එක්ක ආවල් කෙනා එකතු වෙලා ජීවත් වෙන ජීවිතෙන් ඇති වෙන ප්‍රශ්නවල් මොන වගේ ප්‍රශ්නවල් මතුවේ? මොන ඩිසයින් එකකට ප්‍රශ්නවල් මතුවේ? ওই කාර්යද ප්‍රශ්නවල් මතුවේද? ඒකට විසඳුම් කොහොමද හොයාගන්නේ? මේ ටිකට තමයි පුරන්දම් බලන්න ඕනේ. හැර මෙහාට මෙයා ගැලපෙන්නේ නැහැ එහෙම කියන එක නෙමෙයි. දැන් ගොඩාක් දුරට අපි කිතුන් පින්වතුන් මේ පොරන්දම් බැලීමෙන් වරන්නේ. අපි ඉස්ලාම් පින්වතුන් ගොඩාක් දුරට මේ පොරන්දම් ගැලපීම කරන්නේ. මුත් ඒකලන් දෙගෙන කියලා සතුටෙන් ජීවත් වෙනවා. නැතුවත් නෙමෙයි. නමුත් මේ බලන අපේ උදවියට ගොඩාක් දුරට අර වැටීපුර දික්කසාදවල් ක්‍රියාත්මක වෙනවා කියන එක අපි පරීක්ෂණයෙන් හොයාගෙන තියෙනවා. ඒ පැත්තෙන් සිදුවෙන නැතුව නෙමෙයි. එතකොට මෙතන අපි වැදගත් වෙන්නේ මොනවාද කියනකොට වශයෙන්ම මේ පොරන්දම් බලලා තව ජීවිතේ ශක්තිමත් කරගන්න ඕනේ. අපි තව ඍණාත්මක පැත්තට ගෙනියන්න. උජ දෝෂ කියයි, ඒ දෝෂ කියයි, මේ දෝෂ කියයි, අතේ පාළු කියනවා, අතර කොනේ පාළු කියනවා. සෙනසුර කුජ බැලුවා කියයි, කුජ සෙනසුර බැලුවා කියයි. මේ නිසාම හොඳ ගැළපීම නැත්නම් හොඳ සම්බන්ධතාවල් කැඩිලා විනාශ වීමට පත්. එතකොට අපි බලන්න ඕනේ තැන කොතනද කියනකොට හරි කුජ දෝෂයක් තිබෙනවද? එහෙනම් කුජ දෝෂ බලපෑමක් සිදු වේද නැද්ද කියන එක මුලින්ම බලමු. උදාහරණයක් අපි කියමුකෝ. දැන් කුජ ග්‍රාතුමා දෙවෙනි කොටුවේ, හතරවෙනි කොටුවේ, හත්වෙනි කොටුවේ, 12 වෙනි කොටුවේ කෙනෙකුට තිබෙනවා නම් ඒක කුජ දෝෂයක්. එහෙනම් ජ්‍යොතිෂ ශාස්ත්‍ර මොනවාද අපිට කියා දීලා තිබෙන්නේ? ඒ වගේ ග්‍රාපීටීමක් කෙනෙකුට තිබෙනවා නම් ඒ විරුද්ධ පාර්ශ්වන තේව ග්‍රාපීටීමක් අපි බලන්න ඕනේ කියලා. නමුත් ඒ කුජ දෝෂ නිවත් වෙලා තිබෙනවා නම් අපි ඒක බලන්න උවමනාවක්. දැන් කෙනෙක් ඇවිල්ලා ධනු ලග්නේ. මේ ධනු ලග්නේට දෙවෙනි කොටුවේ කුජ ග්‍රාතෝ බලවත් වෙලා ක්‍රියාත්මක වෙනවා නම් ඒක කුජ දෝෂ. මේකම තව කෙනා මිතුරු ලග්නේ කියලා හිතාගමු. යාට දෙවෙනි කොටුවේ කුජ ග්‍රාතමා. කොතනද? කටක රාශිය. කටක රාශි කුජ ග්‍රාතුම හිටියට කුජ දෝෂ තමයි. නමුත් කටක රාශි කුජ නීචයි. එතකොට කුජ දෝෂ එක භංග වෙනවා කියලා කියනවා. කුජ දෝෂයක් නැහැ, නිවත් වෙනවා කියලා. මේව ගොඩාක් දේව සූක්ෂම තින බලන්න. එකන් උඩින් බලලා මේ කුජ ඒ කුජ මේන් ඒක පේනවා එකකින් මෙතන පේනවා කියන එක බලන එක තමයි බැලන්නේ. අපි පොරන්දම් බලනකොට අපිට අපේ ජීවිතේ ඇති වෙන හඩුපාඩු දෙගොල්ල ජීවත් වෙන ජීවිතේ කොතනද හඩුපාඩු කියන එක දැනගන්න. ඒ දැනගත්ත අපි ඒ වගේ හඩුපාඩුවක් ඇති වෙන්නේ නැතුව අපේ පෞ ජීවිතය ආරක්ෂා කරගන්නව නම් අවදාත් මේ වගේ දික්කසාදවල ඇති වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ දෙයක තමයි ඍෂිතුමාලා මේ පොරන්දම් බලන්න ඕනේ කියන එක හැර වෙන දේවල්ට නෙමෙයි කියන එක රත්තරන් ජනතාව මතක තියාගන්න. අනිවාර්යෙන් පොරන්දම් බලන්න ඕනේ. නමුත් බලන්නේ මොනවාද කියන එක දැනගෙන බලන්නට ඕනේ. ඒක හොඳම උදාහරණයක් තමයි ඒවා ගොඩාක් දුරට පොරන්දම් බලන්නේ නැතුව විවාහ ජීවිතේ සාර්ථක වෙච්ච උදවිය අනන්තව ඉන්නවා. අසාර්ථක වෙච්ච උදවියක් තියෙනවා. ඒ තමයි කාල චක්‍රය. ඒ කාල චක්‍රය 100% දැනගන්න පුළුවන් හැකියාව ජ්‍යොතිෂ කලාවෙන් තිබෙනවා. පොරන්දම් ගැලපීමෙන් තිබෙනවා. මෙහෙව දැනගෙන අපි ජීවිතේට ඉස්සරහට පාය තියෙනවා නම් බුද්ධිය පාවිච්චි කරගෙන ප්‍රායෝගික දේවල් හිතලා විසඳුම් හිතාගෙන ක්‍රියාත්මක වෙනවා නම් අනිවාර්යෙන් සාර්ථක පෞල් ජීවිතයක් පොරන්දම් බැලීමෙන්
අපිට අනිවාර්යයෙන් සිදු වෙනවා. සාත්‍වික 70 ඒක අනිවාර්යෙන් අපි ක්‍රියාත්මක කරන්න ඕනේ.